හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි ලියොන්ගේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් ජූනි මාසේ ලියොන්ගේ බර්ත්ඩේ එක එනවනේ. ජූනි 4 වෙනිදා තමයි ලියොන්ගේ බර්ත්ඩේ එක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම හිතුවා අරගෙන එන්න අපි බර්ත්ඩේ එකේ කියන්නේ බර්ත්ඩේ එක එන ඒ සතියේ අන්තිම සතියේ කොහොමද බර්ත්ඩේ එකට ප්‍රිපෙයාර් වුණේ? කියන්නේ බර්ත්ඩේ කියන්නේ ලොකු බර්ත්ඩේ එකක් නෙමෙයි, සෙලිබ්‍රේෂන් එකක් නෙමෙයි. ඒ වුණාට එයාට දැන් තේරෙනවනේ චුට්ටක්. එයාට දැන් අවුරුදු 5ක් වෙනවා. ජූනි 4 වෙනිදාට එයාට අවුරුදු 5ක් වෙනවා. ඉතින් එතකොට එයාට තේරෙනවනේ දේවල්. ඒ නිසා මම හිතුවා මේ පාර එයාට තේරෙන නිසා දේවල් මොන හරි ආස දෙයක් කරන්න. ඉතින් මම හිතුවා බර්ත්ඩේ එකට කලින් එන වීකෙන්ඩ් එකේ අපි මොනවද එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් කරේ කියලා මේ වීඩියෝ එකට එකතු කරන්න මතකයක් විදිහට. මේකේ ඔක්කොම තියෙන්නේ අපි වීකෙන්ඩ් එකේ මොනවද කරේ කියලා. ඉතින් මම H&M එකට ගියේ ඇත්තටම ලියොන්ට බර්ත්ඩේ අවුට්ෆිට් එක ගන්න. සාමාන්‍යයෙන් සමර් සේල් දානවා මේ කාලෙට. ඒ වුණාට H&M එකේ තාම සමර් සේල් පටන්ගෙන නැහැ. සමර් සේල් දානවා සාමාන්‍යයෙන් මාරම ඩිස්කවුන්ට් 70% වගේ ඩිස්කවුන්ට්. මම පහුගිය අවුරුද්දේ ගත්තා මේ ගොඩාක් ඇඳුම් ලියොන්ට. ඇත්තටම මාරම වටිනවා. ඉතින් තාම සේල් දාලා නැති නිසා මම එයාගේ මේ අවුට්ෆිට් එක විතරයි ගත්තේ. හැබැයි මම හිතුවා මේක ඇඩ් කරන්න ඔයාලට. මොකද H&M එකේ දාලා නැති වුණාට අනිත් shops වල මාර විදියට ඩිස්කවුන්ට් දාලා. ඉතින් මම මෙන්න මේ එයා ෆ්‍රයි එක ගත්තා. ලංකාවේ සල්ලි වලින් මට මේක උනේ රුපියල් 5000ක් වගේ. 5000ක් 6000ක් වගේ උනේ. මේකත් ලොකු ඩිස්කවුන්ට් එකකට මම ගත්තේ. සාමාන්‍ය 50කටත් වඩා ලොකු ඩිස්කවුන්ට් එකකට. මම ඉතින් හිතුවා ඒකත් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. මම ඉතින් ඒකත් මේකට ඇඩ් කරා. ලියෝනා කොහෙද යන්නේ? ලියන් කොහෙද යන්නේ? කියන්න. කොහෙද යන්නේ? අම්මන්නේ වයිටල්ල කියන්න. ඉතින් අපි දැන් මේ යන්නේ ලියොන්ට බයික් එකක් ගන්න. එයාට බර්ත්ඩේ එකට ඕන එකව බයික් එකක්. එයාට මේ විදි බයික් එකක් තිබුණා. එයාට ඒක පදින්න බැහැ දැන්. එයාට ඒක පොඩි වැඩි. මම හිතුවා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න. මොකද මෙහි සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ් ත්‍රිෆ්ටිං කියන්නේ හරිම නෝමල් දේවල්. මොකද මම එහෙම හිතුවේ සාමාන්‍ය බයික් එකක් අරගෙන අපිට මෙහි පදින්න පුළුවන් වෙන්නේ සමයකට විතරයි. ඉතින් අවුරුද්දටම මාස 4ක් වගේ තමයි එළිය බයික් එකක් අපිට පදින්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහරවිට ඒ ගන්න බයික් එක ලබන අවුරුද්ද මෙයාට පදින්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මම හිතුවා අලුත් එකක් ගන්න. ලියොන්ට බයික් එකක් මේ මොනවද සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න. ඉතින් මම මාකට් ප්ලේස් එකේ බලලා මේක ගන්න තමයි ලියොන් එක්කම යන්නේ. යාට ඒක පදින්න පුළුවන්ද? යාගේ උසට ඇතිද කියලා බලලා ගන්න තමයි යන්නේ. අපි ලියොන්ට බයික් එක ගත්තා. මේ තියෙන බයික් එක ලියොන්ගේ. මේ ඉන්නේ ලියොන්. ලියොන් බයික් එකට ආසයිද? බයික් එක තාත්තයි. ඉතින් එහෙනම් බයික් එක පදින්න තෝන්චිලේ පදින්නේ මොකද? Shopping all day. What? And mama will shopping it's going. I would go hurry up. Let's shopping. Legs. Fatella. ඔයා ඒක පැඩල් කරනකොට ලියොන් ඔයා ඒක ස්ටක් කරනවනේ. ඔයා ඒක පිටිපස්සට මේව කරනවා. එහෙම යන්න ඕන forward. You have to go forward. Oh, right. Not the backward. Shall we try? Yes. Okay, come. Now try. Go forward. Yeah. Go forward. Go. දිගටම පැඩල් කරන්න. දිගටම පැඩල් කරන්න. එක එහෙම ස්ටොප්. යන්න. Okay. Push. පැඩල්. ඉස්සරහට පැඩල් කරන්න. අන්න හරි. කරා.
අන්න හරි. දැන් හරි. හරිනේ? Yeah. you It's a fight. Wala lili kita. බය. Okay. දිගටම පැඩල් කරන්න. wow now you can. yay come on you. Come on. තල්ලු කරගෙන බැහැලා තල්ලු කරගෙන අන්න හදින් තල්ලු. ඉතින් මේක තමයි ලියෝන්ට අපි ගත්ත බර්ත්ඩේ gift එක. හරිද? කැමතිද? ඊට පස්සේ ගෙදර ආවට පස්සේ අපි මේ බලන්නේ මේ ලංකාවෙන් ආපු මගේ යාළුවෙක් ගේ අතේ අපේ අම්මා බඩු පාර්සලයක් එවලා තියෙනවා. ලොකු දෙයක් නෙමෙයි, කිලෝ 2ක් වගේ තමයි අපිට එවන්න පුළුවන් වුණේ. ඉතින් මේක බලන්නේ මේ ලියෝන්ට අපේ අම්මා පිජාම එකක් එවලා මේක තමයි යා ළඟට වෙලා බලන්නේ. එයා කියනවා දැන් මේතන මේක පින්ක් වගේ නිකන් අර ඒක නිකන් අර සැමන් පින්ක් වගේ කලර් එකක්. එයා කැමති නැහැ. එයා කියනවා මේක ගර්ල්ස් ලඳින එකක්ලු. ඉතින් මේ ඒක තමයි ඔය කී ඉන්නේ. ඊට පස්සේ තව තිබුණා එකේ කන බොන જાති ටිකක්. මට මේක එයාගෙන එලා ටික දවසකට පස්සේ හම්බුන නිසා මං එයාට කිව්වා මේ ඔක්කොම කඩලා ෆ්‍රිජ් එකේ දාන්න කියලා. මොකද නරක් වුණත් එහෙම. ඉතින් මේ අපේ අම්මා හාල් මැස්ස එහෙම සුද්ධ කරලා මේ හොදලා වේලලා එවලා තියෙනවා. මට මෙහෙත් ගන්න තියෙනවා. ඒ වුණාට ඉතින් අර ලංකාවෙන් එවනකොට ඉතින් පොඩි ගතියක් තියෙනවානේ. මේක ඇවිල්ලා සියඹලා. මම සියඹලා ටිකක් එවන්නකෝ. මට සියඹලා හොදි බොන්න ආසයි මම මේ අර රසම් වගේ හදන්න. ඒකට ඊට පස්සේ මේ තියෙන්නේ අපේ අම්මගේ රස මාළු ඇඹුලා. මාළු කිලෝ 1.5ක් මෙතන තියෙනවා. වැකියුම් කරලා පැයවන්න. ඉතින් අර එතකොට තමයි අර පොඩ්ඩ වගේ පේන්නේ. ඉතින් ඒව තමයි ඒවල තියෙන්නේ. ඉතින් මේ ඊළඟ දවසේ මම ගියා ලියෝන්ට බර්ත්ඩේ කේක් එක හදන්න ඕන නේ. ලියෝන්ගේ බර්ත්ඩේ කේක් එක මම හිතුවා මම හදනවා කියලා. ඉතින් ඒකට ඕන බඩු ගන්නයි සහ තව ඕන කරන කිහිප දේවල් ටිකක් ගන්නයි මම ගියා කඩේට. ඔය විදිහට තමයි අපි බර්ත්ඩේ එකට සූදානම් වුණේ. ලොකුවට සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. අපේ චූටි සෙලිබ්‍රේෂන් එකට. ඉතින් බර්ත්ඩේ එක දවසේ මොනවද වුනේ කියලා ඔයාලත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නම්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.